ඉතින් අද අපේ කල්චරල් ඩේ එක ඉතින් මේ මගේ දෙවැනි අවුරුද්ද. ඒක ඉවෙන්ට් එක තියෙන දෙවැනි අවුරුද්ද. ඉතින් මම ජොයින් වෙන. ඉතින් ස්පෙෂල්ම දේ තමයි normally මෙහි ශ්‍රී ලංකන අය නැති නිසා එතකට ශ්‍රී ලංකාව ප්‍රසන්ට් කරන්න කවුරුත් නෑ සහ කරලා නැහැ මේ මගේ ඉන්න යුනිට් එකේ. ඉතින් normally මෙහි රූල් එකක් තියෙන කෙනෙක්ට මේ විතරක් සමනින් කරන්න දෙන්නේ නැහැ. like dance එකක් කරන්න ඕන නම් ගොඩක් ටීම් එකක් ඕන. ඉතින් එක්කෙනෙක්ට විතරක් කරන්න දෙන්නේ නැහැ. මේ ඉතින් කොහොම හරි මේ පාර අපේ ලව්ෂි ටීචර් කිව්වා මේ ඔයාට බූත් එකක් දාලා ස්ටෝල් එකක් දාලා එහෙම කරන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මට එච්චර දෙයක් කරන්න බැරි නිසා I just go for the fashion show. ඉතින් මම අද ෆැෂන් ෂෝ එකට යනවා. මේ තමයි මගේ චයිනීස් dance එකේ outfit එක. මේක මම චයිනීස් dance එකට සහ මේ ෆැෂන් ෂෝ එකට ඉන්නවා. ඉතින් මේක තමයි චයිනීස් outfit එක. මේකප් එක හොඳයිද? මම දාගත්තා. මට හිතෙනවා කැතයි කියලා. මම මේකප් නොදා just නිකන් ලිප්ස්ටික් lashes lashes දැම්මා. නම් මනන් ටික ගාලා ෆවුන්ඩේෂන් නොගායින්න. බට් මං ගාද්දි නිකන් ගෑවුනා. ස්පෙෂල්ම දේ තමයි ශ්‍රී ලංකාව රිප්‍රසන්ට් කරන හම්බුන එක. ඉතින් අපි බලමු අද දවස් කොහමද කිවෙන්නේ කියලා. This is my nails. මේක තමයි මම දාපු ලස්සනම nail එක. පේන්නේ නැහැ නේ. මේක තමයි මම දාපු ලස්සනම nail set එක. Myself. Makeup done by Sashi. Hairstyle done by Sashi. Everything මම තමයි කළේ. ඉතින් මගේ ඩ්‍රෙස් එක තියෙන්නේ මෙහෙම. like මෙහෙම කැලි එලෙලා තියෙන නිකන් කුරුල්ලෙක්. මට මේක ඇඳන් පාර යන ලැජ්ජයි ඇත්තටම. ඉතින් මේක තියෙන්නේ දැන් 9 මාට. ඒක කලින් තිබ්බ 2කට. දැන් ඒක 9 මාට දාලා. සාරි එකකුත් අඳින්න ඕනි. ඉතින් අර ෆැෂන් ෂෝ එකට යන්න. අගියුවා මම ඒක ඔක්කොඩගෙත් තියෙනවා. ඉතින් මම සාරි එකට ලෝඩට මේ නෙළුම් මල් වගේක් ගත්තා. නිල් මානේ වගේක් ගත්තා. අතන මේක හොයාගන්න අමාරු නා. මෙහි තින් ඕනේ නේ සමනේ. මෙහි තියෙන්නේ අනික් මල් ජාරි සුදු පාටයි ඒ જાති තියෙන්නේ. මේක මොකද මට ඕන වුණා මෙහි අය දැන් සාමාන්‍ය රිප්‍රසන්ට් කරද්දී ගොඩාක් අය එක එක බඩු જાති අරගෙන යනවා. නිකන් දුන්නු ඊතල වගේ සමහර රටවල and එයාලා ඉතින් එක එක බාණ්ඩ જાති අරගෙන යන නිසා මම හිතුවා නිකන් national flower එක මේක නිසා මම මේක ගෙනියනවා කියලා හිතුවේ. නිකන් මට මේක ගෙනියන්නේ අමුතු වගේ මොකෝ මං අනික් අතේ flag එක ගෙනියන්න ඕනේ. ඒකට let's see how it's going. I don't know. මට ring එකකුත් තියෙන එක තාම අමතක වුණා. ඇත්තටම ලෑස්තිලා මේ වටපිටාව කසල ගොඩක් වගේ කමක් නෑ. මං ඇවිල්ලා ආස් කරනවා කියලා හිතනවා. දෙපාන්දර හැරුණා. පැයක් විතර නිදාගත්තේ මොකෝ ඊයේ රිහර්සල් තිබුණා. රෑ වෙනකන්. ඉතින් මේ රිහර්සල් කියන්නේ ඒකත් විකාරයක් වුණා. ඉතින් ඊඳ පරක් වුණා. ඉතින් නෑ.
Pakistan! Pakistan! ඉතින් ඇත්තටම මේ මගෙත් එක්ක ඉන්න පිරිමි ළමයා ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙවෙයි. එයා බංග්ලාදේශ කෙනෙක්. ඉතින් මට මෙහි ශ්‍රී ලංකාවේ පාඩන කෙනෙක් හොයාගන්න බැරි නිසා මම ඉතින් බංග්ලාදේශ මෙහි ඉන්න යාළුවෙක් මම ජොයින් කරගත්තා. India! ඉතින් ඔන්නෝම තමයි දවස ඉවරුනේ. අන්තිමට හැමෝම ඩාන්ස් කළා, එන්ජොයි කරා. ඉතින් thank you මගේ වීඩියෝ එක බලන් හිටියට.